කිරින්ද පොල්ලල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ කිරින්දේ මහජනතාව වෙනුවෙන් ඉටු කරන මහා මෙහෙවරෙහි තවත් එක් විශේෂ අංශයකට ඔබගේ දෙසවන් දෙනෙක් යොමු කරවන්නටයි අපි මේ සූදානම්. අපි කිරින්ද පොල්ලල්ල ප්‍රාදේශීය මහලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුවිසල් මෙහෙවරක් කිරින්ද ප්‍රජාව වෙනුවෙන් ඉටු කරනවා. ඒ අතරේ රජයේ වත්මන් ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව කිරින්ද පොල්ලල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේ සංවර්ධනාංශය මගින් නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියගේ නියාමනය යටතේ සංවර්ධනාංශයේ විතුවන මහා මෙහෙවර අතරේ ප්‍රජා සේවා බල ගැනීමේ නිලධාරීන් සතර දෙනෙකු විසින් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය පිළිබඳව සහ ඉන් කිරින්ද පොල්ලල්ල මහ ජනතාව වෙනුවෙන් විතුවන මහා මෙහෙවර පිළිබඳව ඔබට කියන්නටයි අද අපි කිරින්ද පොල්ලල්ල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය විදියට කිරින්දේ ප්‍රජාව වෙනුවෙන් ඉටු කරන මෙහෙවර අතරින් ප්‍රජා සේවා බල ගැනීමේ අමාත්‍යාංශය එක් සංවර්ධනාංශය කිරින්ද පොල්ලල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔබ අපි හැමෝම එකතු වෙලා මහා මෙහෙවරක් ඉටු කරනවා. ඒ මහා මෙහෙවර අතරේ සුවිශේෂී වූ වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක අපූර්ව කර්තව්‍යයන් රාශියක් ඉටු වෙනවා. අන්න ඒ ගැන විමසීමක් කරන්නටයි අපි මේ සූදානම්ව අසාරායික සංවර්ධනාංශයේ ප්‍රජා සේවා බල ගැනීමේ නිලධාරණිය අසාරායික අපි අර දුරුමළු වෙන්නේ මෙන්න මේ ප්‍රජා සේවා බල ගැනීමේ අමාත්‍යාංශය යටතේ කිරින්දේ ප්‍රජාව වෙනුවෙන් ඉටුවන ජනතා සේවය ගැන ඔබට බින්දක් විස්තර කර දෙන්න. ඒ අනුව සරම හිමතේ දැනගන්න ඔබේ අමාත්‍යාංශය යටතේ ප්‍රජා සේවා බල ගැනීමේ අමාත්‍යාංශය යටතේ ප්‍රධාන මෙහෙවර සහ දැක්ම කුමක්ද ඔබ අමාත්‍යාංශය යටතේ ප්‍රජාව වෙනුවෙන් කරන සේවය කුමක්ද කියන කාරණය මූලිකව හඳුනා දෙනවා. ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයේ මූලිකම දැක්ම තමයි දියුණුකම තුරන් කිරීම. ඒ අරමුණු කරගෙන අපේ කොට්ටාසේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීමේ අරමුණින් තමයි අපි ගම් මට්ටමේ විවිධ යෝජනා ගන්නවා. මේකට මුලින්ම අපි සිදු කරන්නේ ගමේ ප්‍රජා සංවර්ධන සභාවක් කියලා. ඒ ගමේ ප්‍රජා සංවර්ධන සභාවේ ලේකම් සභාපති ඇතුළු කාර්යක සභාවක් ඉන්නවා. සමාජිකයෝ 15 දෙනෙක් ඉන්නවා. ඒකට සම්පූර්ණ 20ක එකම සභාවක් ඉන්නවා. ඒ සභාවට තමයි ගමේ සියලුම ගැටලු යොමු කරන්නේ. එතකොට ඒ සභාවට ගමේ මාර්ග අවශ්‍යතා, විදුලි අවශ්‍යතා, සනීප ආරක්ෂක අවශ්‍යතා, නැත්නම් ජීවනෝපාය අවශ්‍යතා ඇතුළු සියලුම ගමේ අවශ්‍යතා ඒ සභාවට යොමු කරාට පස්සේ සභාවෙන් අවශ්‍ය යෝජනා ලයිස්ට් කරලා අපිට ගමේ ගම් සංවර්ධන සැලැස්මක් හදලා දෙනවා. ඒ ගම් සංවර්ධන සැලැස්ම අපේ ඒජන්සි එකට අපිට බාර දුන්නාට පස්සේ අපි ඒක ප්‍රමුඛතා කරලා මේ වර්ෂය දැන් 2026 වර්ෂයට අපි අවශ්‍ය යෝජනා පෙළගස්සලා අපිට දැන් අමාත්‍යාංශයෙන් වෙන් කරන මුදල් අනුව ප්‍රමුඛ යෝජනා අපි ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරනවා. ඔව් ඒ කියන්නේ අපි සරලවම කිව්වොත් ගමේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඒක රාශී කරලා ඒව ප්‍රමුඛතාගත කරලා ඒවට විසඳුම් ලබා දෙන්න තමයි ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරය සූදානම් සිටින්නේ. එතකොට සංවර්ධනාංශය තුලින් කොහොමද මේ මෙහෙවර ඉටු කරන්න මහ ජනතාවට සංවර්ධනාංශයෙන් ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයත් එක්ක ප්‍රජාශක්ති කමිටුවත් එක්ක කොහොමද ප්‍රජාශක්ති සභාවත් එක්ක කොහොමද මේ මෙහෙවර ජනතාව ලබා ගන්න ජනතාවට මොන වගේ මෙහෙවරක්ද ලබා ගන්න පුළුවන්? මුලින්ම අපි දැන් අවුරුද්දේ මුල 2026 වර්ෂයේ මුල අපිට අමාත්‍යාංශයෙන් ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂක අමාත්‍යාංශයෙන් අපිට මෙච්චර ප්‍රතිපාදන ප්‍රමාණයක් එවනවා. ඒ සඳහා අපිට ගම් සංවර්ධන සභාවලින් යෝජනා එවන්න කියලා අපිට ආවා. එතකොට අපි ඒ අනුව ඒ අදාළ ගම් ප්‍රජා සංවර්ධන සභාව රැස් කරන්න කියලා අපි ප්‍රජා සංවර්ධන මේ සංවර්ධන නිලධාරීන්ට දැනුම් දුන්නා. එතකොට ගමේ සභාවේ සභාපති ලේකම් ඇතුළු ඒ සංවර්ධන සභාවේ ඉන්න ගම් ගොඩලේ සියලු නියෝජනය වන පරිදි තමයි මේ සමාජිකයින් ගමේ සභාවේ ඉන්නේ. එතකොට ගමේ අවශ්‍යතා ගන්න යාලා. එයාලා එතනින් මතු කරලා ප්‍රමුඛව අවශ්‍ය යෝජනා මොනවද කියන එක තමයි අපිට දෙන්නේ. දැන් ඒ වගේ යෝජනා ලැබිලා තියෙනවද? ඔව් දැනට අපිට ඒ යෝජනා ලැබිලා තියෙනවා. දැන් අපිට මේ වාර්ෂික ගොඩක්ම අපේ ඔය ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයට ආගත කරන්න යාලා ජීවනෝපාය සංවර්ධනය නම් වල එක තමයි. ඒක නිසා ගොඩාක්ම ඔය ග්‍රාමීය සංවර්ධනයට වෙනත් සංවර්ධන අවශ්‍යතාවලට වඩා දිනුතුකම
බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම තමයි මූලිකම අරමුණ. ඔව් ඒ කියන්නේ ගම්වල ජීවත් වෙන තමන්ගේ ස්වයංසයන් නැගී සිටින්නට කැමති ප්‍රජාව වෙනුවෙන් රාජ්‍ය දායකත්වය ලබා දීලා ඔවුන්ව ඉහළට ඔසවා තබීම තමයි අරමුණ. එතකොට මේ වගේ ව්‍යාපෘති කීයක් ඒ විතර වගේ ව්‍යාපෘති වලට අපිට වසම් ග්‍රාම නිලධාරී වසම් 25ට යෝජනා 37ක් ලැබිලා තියෙනවා. ඒක දැන් අමාත්‍යාංශයෙන් අනුමත කරලා මේ වෙනකොට අපිට ප්‍රතිපාදන වෙන් කරලා අවසන්. එන්කල්ලා දැන් ජනතාවට තවත් අලුත් යෝජනා තිබුණොත් අලුත් දැනෙන ප්‍රශ්නයක් මතුවුණොත් ඒක කොහොමද ඉදිරිපත් කරන්නේ? ඔව් එහෙම දැනෙන ප්‍රශ්නයක් තිබ්බොත් අපිට නැවත අපේ දැන් ගමේ ගම් සංවර්ධන සැලැස්ම තියෙනවනේ සැලැස්මේ ඒක ප්‍රමුඛ යෝජනාවක් බවට පත් කරන්න පුළුවන්. එතකොට අපිට දැන් මේ වර්ෂයේ මේකෙන් පස්සේ ඊළඟට ආයෙම අපි යෝජනා ගන්නවනේ ඉදිරි වර්ෂයේ සඳහා. ඒ යෝජනාවලට ප්‍රමුඛ ස්ථානය දෙන්න පුළුවන් මේ ප්‍රමුඛ යෝජනා අතර. ඔව් ඒ කියන්නේ මහ ජනතාව තුළින්ම මතුවෙන මහ ජනතාවගේ දැවෙන ප්‍රශ්න ප්‍රමුඛතාගත කිරීමට හැකියාවක් තිබෙනවා. එතකොට ඊළඟ වර්ෂයේදී මේ ප්‍රමුඛතාගත කරන ලද යෝජනාවලට අමාත්‍යාංශයේ ප්‍රතිපාදන ලබා දීලා ජනතාවට නැගී සිටින්න අවශ්‍ය සහාය ලබා දෙන්න ඕනේ. එතකොට හසාරා දැන් අපි ජනතාව වෙනුවෙන් දිරියෙන් නැගී සිටින ව්‍යවසායකින් නගා සිටිනවා වගේ වෙන අංශ මොනවද ප්‍රජාසත්ත්ව ජාති ව්‍යාපාරයත් එක්ක මිනිස්සු නැත්නම් මේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් සමාජීය මේවරත් එක්ක බැඳෙන්නේ. ඒකේ දැන් ප්‍රධාන වශයෙන්ම ඔය ප්‍රජාශක්තිය අමාත්‍යාංශයට අපිට අංශ 6ක් යටතේ සංවර්ධනය කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒකෙන් ප්‍රධානම ආහාර සුරක්ෂිතතාවය, ජීවනෝපාය සංවර්ධනය, සමාජ පරිසරය ඒ වගේ යෝජනා 6ක් තියෙනවා. අංශ 6ක් තියෙනවා. ඒ 6 ඇතුළත තමයි ඒ කියන්නේ බහුමාන දරිද්‍රතාවය තුරන් කිරීම තමයි ගමේ ආරම්භ දිලිඳුකම තුරන් කිරීම. ඒ වෙනුවෙන් තමයි ඉතින් ගමෙන් මේ යෝජනාවලට අපිට අවස්ථාව දීම තමයි අපි මේ අමාත්‍යාංශය මගින් කරන්නේ. හොඳයි. අපි එහෙනම් මේ මහා මෙහෙවර කිරිල්ල පුහුල්ලර ප්‍රාදේශීය මහ ලේකම් කොට්ටාසය තුල වසම් 25ක දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව ඉහළට ඔසවා තබන්නට ඔවුන් දිරියෙන් නැගී සිටින ජනතාව විදියට ඔවුන්ට සම්ප්‍රදායක් වෙන්න ප්‍රජාශක්ති ජාතික ව්‍යාපාරයත් එක්ක කිරිඳ පුහුල්ලර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදියට මේ මහා කාර්යයට අත්පත් අපලා තියෙනවා. එනම් කිරිඳ පුහුල්ලර ප්‍රාදේශීය මහ ලේකම්තුමිය සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය එවැගේම සංවර්ධනාංශයේ මේ සමස්ත සංවර්ධන කටයුතු නියමනය කරද්දී ඒ නායකත්වය ලබා දෙන නියුක්ත අධ්‍යක්ෂතුමිය ප්‍රධාන ප්‍රජාසේවක බල ගැනීමේ අමාත්‍යාංශයේ නිලධාරීන් අතර දෙනාසා වසම් භාරව කටයුතු කරන ප්‍රජාසේවක බල ගැනීම නිලධාරීන් සියලු දෙනා එක්ක මේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉහළට නගා සිටීමෙන් සම්වර්ධිත රටක් දක්වා ගෙන යන ගමනේදී කිරිඳ පුහුල්ලල්ල ඉහළට ඔසවා තබන්න ඔබට ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා. එසේනම් ඔබට ජනතාව විදියට ඔබගේ සියලු අවශ්‍යතා ගැන ඔබේ දිලිඳුකම සහ දරිද්‍රතාවය තුරන් කරගෙන ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් නැගී සිටීමට අවශ්‍ය සියලු සහායන් ලබා දෙන්න කිරිඳ පුහුල්ලල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විදියට පරිපාලනයේ නියමුවා විදියට කිරිඳ පුහුල්ලල්ල වෙනුවෙන් අපි සූදානම්.